ඔයාලා දන්නවද කියන්නකෝ පාන් හැදෙන කතන්දරේ? ඉතින් මේක මේ ඊස්ට්ලගේ වීරචාරිකාව. ඊස්ට් කියන්නේ දිලීර වර්ගයක්. එයා පිපීමට අපිට ගොඩක් උදව් කරනවා. ඉතින් මේ පුංචි ඊස්ට් ගැන පුංචි කතාවක්. එක්කෝමත් එක රටක පාන් හදන මැටි බිත්ති වලින් වට වුණු පුංචි ගෙදරක පුංචි ඊස්ට් පවුලක් ජීවත් වුණා. එයාලට හැමදාම තිබුණේ එකම හීනයයි. ඒ තමයි ලෝකෙ ලොකුම ලස්සනම පාන් පුම්බන එක. දවසක් මේ ඊස්ට් පවුලට ලොකු අවස්ථාවක් ලැබුණා. පාන් හදන නෝනා එයාලව සුදු පිටි ගොඩකට එකතු කරා. අයියෝ මෙතන කන්න දෙයක් නෑනේ කියලා පුංචි එක ඊස්ට් කෙනෙක් කිව්වා. ඒත් එකපාරටම ඒ පිටි ගොඩටම සීනි කිරි පිටි ටිකක් බටර් කෑල්ලක් එකතු වුණා. අම්මෝ මේක නම් රස පාටයි කියලා ඊස්ට්ලා සතුටු වුණා. සීනි කියන්නේ එයාලගේ ආසම කෑම නිසා ඊස්ට්ලා සීනි කන්න පටන් ගත්තා. එයාලා ඒව කද්දී පුංචි කාබන් ඩයොක්සයිඩ් වායු පිට කළා. මේ බුබුලු පිටි ඇතුලේ හිර වුණා. පිටි ටිකෙන් ටික පිපෙන්න පටන් ගත්තා. පුංචි ඊස්ට්ලා ගොඩක් පුදුම වුණා. අපේ හීනේ හැබෑ වෙනවා. එයාලා කෑ ගැහුවා. ටික වෙලාවකින් පිටි ගොඩ ලොකුවට පිපිලා තිබුණා. පාන් හදන නෝනත් ගොඩක් පුදුම වුණා. ආශ්චර්යයක්. එයා කිව්වා අන්තිමේදී පිපුණු පිටි වලින් රසමරස පාන් හැදුවා. ඊස්ලා සතුටින් උඩ පැන්නා. එයාලගේ හීනේ හැබෑ වුණා විතරක් නෙවෙයි. එයාලා ලෝකෙ ලොකුම ලස්සනම පාන් පුම්බපු ඊස්ලා වුණා. ඉතින් ඔයා දන්නවද? ඊස්ට් කියන්නේ හරි පුංචි ජීවියෙක්. එයාලා සීනි වගේ කෑම කනකොට කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට කරනවා. මේ වායුව නිසායි පිටි පිපෙන්නේ.